සභාවයක්. ඔයාලා එක්ක ලස්සනයි නේ. තරන්නේ නැහැ. ඔයාලට බලන්න ආසයි දෙනවා. එහෙනම් අපිත් එක්ක යමු රිවර්ස් සභාවට. ඒ යාළුවනේ අපි දැන් යන්නේ රිවර්ස් සභාවට. ඉතින් දැන් මේ බලයට රිවර්ස් සභාවේ යන්න ඕන හදන්නේ. ඔයාලට පේනවා මේක ලස්සන වගේ. මේ වගේ රිවර්ස් සෆාරියක් යන්න දැන් අපිත් යනවා වඩින්නේ. ඔයාලටත් ඉන්න ආසයි ඉන්නේ බලන්න මේ දැන් ඇවිල්ලා රිවර්ස් සෆාරියේ කොච්චර ලස්සන සුන්දර දැන් බලන්න දිනනවා කියලා. එහෙනම් අපිත් එක්ක මේක බලන්න යමු. ඉතින් ආන්නේ මෙතන ගොඩාක් ලස්සන තැනක්. මේ දේවල් ලස්සනට දැන් අපි යන්නේ රෝට්ටුවේ ගමන් කරන අතරතුර ඡායාචිත්‍ර ගැනීමේදී තම කැමරාවේ ඉලක්කය රෝට්ටුවේ පිටකට දිගු කිරීමෙන් පවතී. රෝට්ටුවල ගමන් කරන අතරතුර පරිසර පද්ධතියේ පිට ඇලීම, හානි කිරීම හෝ සතුන් ඇලීමෙන් වළකින ලෙස අපි ඔබට ගෞරවයෙන් පාදකම්. ඒ සමහර සුළු ඇතිවීමේදී ආහාර පාන වර්ග ගෙන යාම අනුභව කිරීම හෝ සතුන්ට ආහාර දීමෙන් දැනගී සිටීම. World Heaven. කෝටේ වතුර කිරිලා වතුර ලීක් වෙනවා. බෝට් ඇතුලේ වතුර. බෝට් ඇතුලේ වතුර. පැසි බහී දැන් හරි ලස්සනව තියෙනවා. අප්‍රිකාවේ කොංගෝ ගංගාව වෙත පිවිසෙනවා. මේ උඩ කොටසේ නිදහසේ පියාපා යන අප්‍රිකාවේ චාඩීස් ගිරවල්, අප්‍රිකානු අලු ගිරවල් ඔබට දැක ගන්නට පුළුවන්. ඒ වගේම වම්පසින් අප්‍රිකාව නිජබිම කරගත් මලාවි මසුන් විශේෂ 20ක පමණ එකතුවකින් ඔබට දැකගත හැකි. එසේම දකුණු පසින් අප්‍රිකාවේ
වියදු පරිසරවල හමුවන වතු විශේෂ රසක් ඔබට ලැබෙන්නේ. මේ ප්‍රදේශයේ අප්‍රිකානු ගෝත්‍රිකයන් සැරිසරන නිසා අපි ඉක්මනින් මේ ප්‍රදේශයෙන් උඩට යාත්‍රා කරමු. අපි ප්‍රථමයෙන්ම ඔබ රැගෙන යන්නේ උතුරු ඇමරිකාවේ මිසිසිපි ගංගාව වෙත. මේ වත්පසින් ඔබ උතුරු ඇමරිකාවේ නිජීවී කරන අයිසයි තාප්පේ සහ ආරවල් විශේෂ කීපයක් දකුණු පසින් ඇමරිකාවේ ඔබට දකුණු පසින් ජෑන් රෝටෝලි ලැබෙන මෙයාලට අපුරුයි මිනී කනවා. විශේෂයක ඔබ මෙම මූලික විශේෂය දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාවටම ආරෝහණය කරන අතර මේවායේ පාත්‍ර පළවෙනි අඩි 10ක් පමණ විශාලය. අර ඉඳලා මගේ පස්සේ
අපි ඔස්ට්‍රේලියාවේ කන්දරාකරණය කරනවා. ඔබට වත්පසු ඔස්ට්‍රේලියාවේ සහ ඒ ආසන්න දූපත්වලින් හමුවන රේන්බෝ ෆිෂ් හෙවන් ඒවැනි වසු විශේෂ පහක් දැකගත හැකියි. ඒ වගේම මේ පියාසරණ ඉතා අලංකාර උත්තරපත් පක්ෂීන් ඔබේ නෙත් පැහැර ගන්නවට සැකයක් නැත. යාත්‍රා කරන්නේ ඉන්දියාවේ රංගාන දැන් සවාරිය ඉවරයි.